ආයකට පිපිලා සුවදසුන් හදවතේ මවනා ළමයින් අපිමයි සදාකල් මහිමයෙන් දිලෙනා කප්සුවක් රොන්සුවද හමනාප් නෙත් නුවන් පිනෙන් පුරනා ළමයින් අපිමයි සදාකල් මහිමයෙන් දිලෙනා අවුරුද්දක් පුරාවට පොත් අස්සේ හැංගිලා අකුරු අතරේ අතරමා වෙලා ඉන්න පුංචි සුමංගලාවියන් අපිට අද නැවුම් දීප්තිමත් දවසක්. එහෙම නේද මින්තුලි? ඕමිම් සදී. අද අපි හැමෝටම සතුට දැනෙන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපේ සෞන්දර්යාත්මක කුසලතා මේ පානදර පුරවරයටම පෙන්වන්න. නටන්න, ගයන්න, වයන්න අපි හැමෝම හරිම ආසයි. අපේම සිංහල ගීත, අපේ කමරකගත් අපූර්ව නර්තනාංග, ඒ විතරක් නෙවෙයි බටහිර වගේම ඉන්දියානු සංස්කෘතිය විදහා දක්වන අපූර්ව ගීත නර්තනාංග, ඒ හැම දෙයකින්ම ඊටාම අපූර්වට ලස්සනට අද මේ වේදිකාව හැඩ කරන්නේ අපේම පුංචි සිඟිති සුමංගලාවියන්. ඉතින් තවත් පමා නොකර අරබමු අපි සිඟිති සුමංගලාවියන්ගේ සෞන්දර්යාත්මක කලඑලි මංගල්‍ය සුමගුල් සිඟිති සර 2025. සෞන්දර්යයෙන් පිරුණු සිත් මේ ලෝකයට ගෙන දේවි ඉමහත් ආලෝකයක්. එලෙස ඒකාලෝක වූ මිනිසුන්ගෙන් බිහිවේවි සුන්දර ලෝකයක්. වේදිකාවට පුංචි දෙපා සාර්ථකව තබන්නට ආශිර්වාද ගෙනෙමින් දල්වමු පහන් හදබැතින්. එසේනම් චිරාගත සම්ප්‍රදායානුකූලව පොතෙල් පහන්සිලු දැල්වීමට අපගේ මේ ගෞරවනීය ආරාධනය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මැතිනියට, ශ්‍රී සුමංගල පාලිකා විදුහලේ විදුහල්පතිතුමිය ඉමාලි තිරිමාන්න මැතිනියට, සෞන්දර්ය විෂය අධ්‍යක්ෂ සකුන්තලා ප්‍රේමරත්න මැතිනියට, අප විදුහලේ සහකාර විදුහල්පති ප්‍රාථමික අංශය නිසංසලා කල්පගම මැතිනියට, සහකාර විදුහල්පති ආශා සමන්මලී මැතිනියට, සහකාර විදුහල්පති චන්දිමාලියනගේ මැතිනියට, පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලේ විදුහල්පතිතුමියට, පානදුර මහානම්බ විද්‍යාලයේ විදුහල්පතිතුමාට, අප විදුහලේ ආදි ශිෂ්‍ය සංගමේ උපසභාපති කුලේන්ද්‍ර පීරිස් මහත්මියට, ආදි ශිෂ්‍ය සංගමේ උපදේශිකා රමණී ෆොන්සේකා මහත්මියට, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වගීෂා චාන්දනී මහත්මියට, පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම් සමුදිකා ශිවන්ති මහත්මියට, අප විදුහලේ 10-11 අංශ ප්‍රධාන චම්පිකා ගමගේ ගුරුමහණියන්ට, අප විදුහලේ 12-13 කලා අංශ ප්‍රධාන RMS තිලකරත්න ගුරු පියාණන්ට, අප විදුහලේ සෞන්දර්ය අංශ ප්‍රධාන නීෂා වික්‍රමසිංහ ගුරු මෑණියන්ට, දල්වා සභාව ඒකාලෝකමත් කර ඔබ සැමට තුති. සුමගුල් කිතුගොස මේ උත්සව සභාව තුළ රැව්පිලි රැව් නංවමින් එක්ව ගයමු අපි පාසල් ගීය. Siri Sumangul
අපේ රටේ පැරණි ජන සමාජය තුළේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් සුමකුල් සිග්‍රිසර ආරම්භ කරන්නට සරස්වතී දේවියගෙන් අවසර යදින්නටයි මේ ඉඩහසර. අධ්‍යාපනයේ මෙනිපහන සකල කලාවන්ට අධිපතිනිය සරස්වතී දේවියනි. ඔබගේ ආශිර්වාදය ලබා ගනිමින් මේ වේදිකා මස්තකය පූජා නර්තනයෙන් සරසවන්නට මේ ආරාධනය පහ ශ්‍රේණියේ අපේම ආදරණීය සොයුරියන්ටයි. ලෝක තිලක මාමුනි සරණින් ගෝණ පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිදි කිරණ රණලද මෙරඟ මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ. Mangala
ගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයා රජකාලේ කතන්දරේ මාන්න කැමතිද? ඕ මිම්සදී මම නම් හරිම ආසයි. ඒත් ඉතින් කවුද අපිට ඒවා කියන්නේ? කතන්දර නම් දන්නේ ඉතින් ආච්චිලා සීයලම තමයි. ඒ විතරක් නෙවෙයි අපිට ගොඩක් ආදරය කරන්නෙත් එයාලම තමයි. ලස්සන මල් චීත්‍යයක් ඇඳගෙන අපි ඉස්සරහට ඈතින් එන ආච්චි කෙනෙක් මට පේනවා. එසේනම් ගෙදරට සීදේවියක් වූ ඇයගෙන ලස්සනට කියවෙන ගීතමය නර්තනයකටයි දැන් වේදිකාව විවරවන්නේ. මේ ආරාධනය දෙක ඒ පන්තියේ සොයුරියන්ට. Ladies and gentlemen, now the stage is ready to be filled with melody, rhythm, and the magic of music. We are about to witness a performance that promises to captivate your hearts and lift your spirits. From the talented young stars of grade 4 comes a beautiful English song delivered with passion, grace, and pure joy.
So let us open our hearts, cheer with warmth, and give a grand welcome to our young performers as they take the stage. I close my eyes and I can see a world that waits enough for me, that I call my own. To the dark, to the door, to where no one's been before, that it feels like home. They can say those sounds crazy. They can say I lost my mind. I don't care, so call me crazy. We can live in a world that we design. Behind the brightest colors fill my head. A million dreams are keeping me awake. I think of what the world could be, the vision of the one I see. A million dreams is all it's gonna take. A million dreams for the world we're gonna make. There's a house we can build. Every room inside is filled with things from far away. Special things. It's They can say it all sounds crazy. They can say I lost my mind. I don't care, so call me crazy. Run away to a world that you design. Every night alone, the brightest colors fill my head. A million dreams are keeping me awake. I think of what the world could be, a vision of the one I see. A million dreams is all it's gonna take. A million dreams for the world we're gonna make. How it will be, how it was small. Let me be a part of it all. Share your dreams with me. You may be wrong, but say that you bring me along to the world you see, to the world I close my eyes to see. I close my eyes to see. Colors fill my head, a million dreams just keeping me awake. I think of what the world could be, a vision of the one I see. A million dreams is all it's gonna take. A million dreams for the world we're gonna make. For the world we're gonna make. මුල්ලිකේදී බැලරායන නාමයෙන් හැදිණු බැලි නර්තනය බටහිර නර්තන කලාව වියන ජනප්‍රියතම නර්තනයක්. පාවී යන ආකාරයේ චලන, වේගවත් කැරකවීම්, පැනීම් සහ ඇඟිලි තුඩු වලින් කරන නර්තනයක් ඉතා ආකර්ශනීය අන්දමින් යොදා ගන්නා බැලේ නර්තනය කාගෙත් net ආකර්ෂණය කරගන්නවා. ඉතින් නම්‍යශීලීව නර්තන රේඛා ගොඩනගා ගනිමින්
එවැනි අපූර්ව බැලේ නර්තනයකින් මේ වේදිකාව සරසවන්නට මේ ආරාධනය දෙකඩී පන්තියේ ආදරණීය සොයුරියන්ටයි. රටකම එම රටවල ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද හා ඔවුන් අතර භාවිත වූ නැටුම් විශේෂයක් ලෙස ගැමි නැටුම් හඳුන්වනවා. රටක අනන්‍යතාවයද පෙන්눔 කරන ගැමි නැටුම් මගින් ගැමි ජනතාවගේ සිතුම් පැතුම් ඇදහිලි ආගම් ජීවන වෘත්තීන් අත්දැකීම් හා විශ්වාස ආදිය පිළිබිඹු කර. ඉතින් එවැනි ගැමි නැටුමකින් ප්‍රේක්ෂක ඔබව අමන්දානන්දයට පත් කරන්නට මේ ආරාධනය දෙක ශ්‍රේණිය ඒ පන්තියේ පුංචි අපේ සොයුරියන්ටයි. Naru, oh, 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 oh.
කැලේ හැදෙන කිරිමදුවැල් කාපල්ලා දොලේ ගලන හීතල දිය වීපල්ලා වෙලේ හියෙන් අහවර කරන අපල්ලා
රජ සමයේදී ඉන්දීය සම්භවයක් ඇති ගණිතාලංකාර බමුණෙකු විසින් නිබන්ධනය කළ බව පැවසෙනවා. ඒ වන්නම් 18න් එකක් වන උකුසා වන්නමෙන් උකුසෙකු පියාඹන විට ලැබෙන දර්ශනීයත්වය වර්ණනා කෙරෙනවා. එසේනම් උකුසා වන්නමෙන් වීර රසයෙන් වේදිකාව හා ප්‍රේක්ෂකාගාරය ආනන්දයට පත් කිරීමට මේ ඇරයුම් ලබන්නේ 4 ශ්‍රේණියේ සොයුරියන්.
අපි පොත් අරගෙන අකුරු ලියන්න කැමතියි. ඊටත් වඩා කැමති සින්දු කියලා නටන්න. රබානක් එහෙම වැයෙනකොට තවත් ලස්සනට ඒකට අනුව පාද තබනවා. දැන් මේ වගේ නටන්නයි සූදානම. ගම් මැද්දට ගිහිල්ලා නටමු දයාලු කියලා ඔයාලට ඇරියුම් කරන්නේ 2D පන්තියේ සොයුරියන්. රට නර්තන සම්ප්‍රදායට අයත් දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධානතම ශාන්ති කර්මය දෙවොල් මඩු ශාන්ති කර්මය පත්වෙනි දේවාල ආශ්‍රය කොටගෙන පවත්වනවා. ඇතැම් ප්‍රදේශයන්හි ගොයම් කපා පාගා ගැනීමෙන් පසුව එළබෙන කාලවකවානුවේදී දෙවොල් මඩු යාගය පැවැත්වෙනවා. ඉතින් අද දින මේ වේදිකාව දෙවොල් මඩු ශාන්ති කර්මය එන නර්තනඥයෙකින් වර්ණවත් කිරීමට මේ ඇරයුම් ලබන්නේ 2B පන්තියේ සොයුරියන්. දෙවිසත් දෙනාගේ උපතක් කියා යාගේ දුක නිවන යාගේ අසන් මේ කවි දෙවොල් බාගේ
ඇන්දෙමි සංගල ඉන වට රැලි ලාසෝඳිනා බැන්දෙමි යහන කනරා පැහැ යෙන්දිලෙනා බැන්දෙමි තෙද දෙවොල් දෙවියන් හටනීතිනා බැන්දෙමි කාගෝලක් ආත මඩු වසින මෙනා අවුල් හැරගොතා මල් යහනක් පැන්දා පවුල් මෙතන රකින්නට දෙවියන් වැන්දා ලකල් තෙද දෙවොල් දෙවියන් අට වැන්දා දෙවොල් දෙවි බලෙන් මම කාගුල බැන්දා Dear parents and guests, the moment has arrived to celebrate the gift of music once again. From the bright and talented young stars of grade 2A comes a performance that will fill this hall with melody, joy and cheer. Let us all welcome them with a grand round of applause and enjoy this wonderful musical journey together. And Japanese butterflies and bees, sailboats and fishermen, wings of the sea. Wedding bells, early morning dew.
පුංචි අපි සතුටු වෙන්නමයි කැමති. ට්‍රිප් එකක් යමුද කියලා ඇහුවාම දැන්න සතුට කියලා වැඩක් නැහැ. ඔන්න එහෙනම් පඳුරක් එහෙම දාගෙන යාළුවෝ නෑදෑයෝ එක්ක ලස්සන ලයිට් දාපු බස් එකක ට්‍රිප් එකක් යන්නයි මේ සූදානම. එහෙම යන ගමන් සතුටින්ම කාලය ගෙවන පුංචි ළමයි අපි කියලාත් කියනවා. එලෙස වේදිකාව වර්ණවත් කරන්නේ 2C පන්තියේ සෙවරියන්. Put your hands up, everybody know that. Don't hold back, got you on low jack. Go DJ, that's my DJ. Party on replay, sell it on eBay.
අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවක්. සිංහල අලුත් අවුරුදු සැණකෙළි සමග වූ මෙම ප්‍රීතිමත් දින කිහිපයේදී බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්ව විවිධ ක්‍රීඩාන්වල යෙදෙනවා. ඉතින් මීළඟට අපි සූදානම් වන්නේ එවැනි ජන ක්‍රීඩාවක් ඇසුරෙන් නිර්මාණය වුණු නර්තනයක් රස විඳීමටයි. කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා. එසේනම් මත්පොළ සන්නාදයකින් පිළිගන්න මේ දෙක ශ්‍රේණියේ බී පන්තියේ ආදරණීය සොයුරියන්. ඉඳගෙන ඉඳයි ඉබිකම් කර කර තන තන රවුමට ඉඳගෙන ඉඳයි ඉබිකම් කර කර ලේසු හංගන්න ළමයි එක්රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කුණ්ඩු පැනලා නැටුවේ අපි වංචි කියලා දිව්වේ අපි කුණ්ඩු පැනලා නැටුවේ අපි වංචි කියලා දිව්වේ අපි හරිම වැඩේ අද ළඟ ඉන්නේ වනොදන්නා වයි වාරන සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට බිකම් කර කර තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට බිකම් කර කර ලේසු හංගන්න ළමයි එක්රොක් වෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසඤ්ඤා කොපර කොපර Ladies and gentlemen, now the eyes are alive with the magic of music, and we are about to witness a truly special performance. With confidence, charm, and pure passion, our young performers of grade 2C are ready to take center stage and bring this beautiful English song to life. So, let your applause ring out, your hearts open wide, and prepare to be enchanted by this remarkable English song. Bring back my body to me.
ඉන්දියානු කැමිනැටුමක්. එය අපේ සිංහල රීකෙරියට සමාන වූ අලංකාර නැටුම් විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. වේදිකාවට වෙනසක් එක් කරමින් ඔබගේ නෙත් පිනවන්නේ එම ඉන්දියානු නර්තනයට හැඩ වූ දෙක ශ්‍රේණිය ඊ පන්තියේ පුංචි අපේ සොයිරියන්. എല്ലാ കരക്കാരും പ്രത്യേകിച്ചിരിക്കുക വളരെ വിജയകരമായി അമ്മയുടെ തിരുസന്നിധിയിൽ മൂന്നാമത്തെ പ്രാവശ്യം ഇതാ അമ്മയുടെ ഭക്തർ അമ്മയുടെ പുണ്യകർത്താവിലേക്കുകയാണ്.
අපේ මුතුන් මිත්තෝ මේ ලස්සන සබාදාම ඇසුරෙන් තමයි සංගීතය සොයාගත්තේ. සුළඟේ, වැස්සේ, ගහකොළවල, පක්ෂීන්ගේ, වනසතුන්ගේ ශබ්දවලින් ඒ අය නොයෙක් හඬ රටා සොයාගත්තා. ඒ හඬවල් ප්‍රතිනිර්මාණය කිරීමට පුරාණ ගැමියන් සංගීත භාණ්ඩ සකස් කරගත්තා. ඕමිම්සති. එසේ නිර්මාණය වුණු ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන සාම්ප්‍රදායික සිංහල භාණ්ඩ කොටස් 5ක හඬ සංකලනය අපි පංචතූරේ වාදනය ලෙසින් හඳුන්වනවා. ඒකාංකලු නාද සෞන්දර්යයෙන් මේ ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කිරීමට මේ වේදිකාව වෙන්වන්නේ අප විද්‍යාලීය ප්‍රාථමික අංශයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමටයි.
ඔෆිස් වාර්තා පිහිටුවමින් දෙස් විදෙස් රටවල් ගණනාවක තිරගත වුණු ජනප්‍රිය ඉන්දියානු සිනමාපටයක් තමයි තාරාරම්පම් කියන්නේ. චිත්‍රපටයේ තරම් ජනප්‍රිය වීමට එක හේතුවක් තමයි එහි එන ගීත එකතුව. විශාල් ශේඛර නම් සංගීත අධ්‍යක්ෂකවරයා අතින් නිර්මාණය වුණු මේ සුන්දර ගීත අතරින් එක් ගීතයකට මනරම් නර්තනයක් ඉදිරිපත් කිරීමට මීළඟට වේදිකාවට පැමිණෙන්නේ 5 ශ්‍රේණියේ අපේම සොයුරියන්. जो गिरे तो रात सहारा पल में समझे का इशारा एक दिन मुस्कुरा के ये बताया था राको, क्या तुम्हें भी ये पता है प्यार है माँ से पाको।
ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා සිංහබා සිංහබා. හරිම ලස්සනයි සාවිද්‍යා. ඒක වේදිකා නාට්‍ය ගීතයක් නේද? ඔව් මින්තුලි. ඒක එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය ගීතයක්. එතුමා ආරම්භ කළ වේදිකා නාට්‍ය කලාව අපේ හැකීම් අත්දැකීම් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යනවා. ඒ වගේ වේදිකා නාට්‍යවල ඇති හැම ගීතයක්ම වගේ ජනප්‍රියයි. ඉතින් එවැනි හදවතට ලං වූ වේදිකා නාට්‍ය ගීත එකතුවක් රස විඳින්නටයි මීළඟට සූදානම. ඒ සඳහා අපේ මේ වේදිකාව විවර වන්නේ පහ ශ්‍රේණියේ සොයිරියන්ටයි. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා 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 ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා සොඳුර මා සොඳුර සිංහ සීවලී මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන්දොර ගොසින් සැමදෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කෙලෙමි සිංහබා 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 ලෙන තුල නොවෙති පෙරලා නොඑති ලෙන තුල නොවෙති පෙරලා නොඑති මම දැනගතිමි මම සැක කළෙමි මම දැනගතිමි මම සැක කළෙමි සුරතල් දියණිය මුල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය කාවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය වනයේ දුකක් විඳ ආසන්නිය සොයන්නිය ගොසින්ය ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටි ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටි සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත. පාර යන්නට බෑ මුන් බෑ සමගින්
සුන්දරියේ ඇත්ත හැඩරුව මං ඇයි සුන්දරියේ ඇත්ත හැඩරුව මං අඟුටු මිටියාට මං සුන්දරියේ ඇත්ත හැඩරුව මං ඇයි සුන්දරියේ ඇත්ත හැඩරුව අනේ මොනවා කරන්නටද పూర్වේ පවක් හින්දා තිරිසන් ආත්මෙ ලැබුවේ අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටාවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටාවරෙව් තොපිට හරිම වාසියක් නට නටාවරෙව් යකෝ තොපිට හරිම වාසියක් නට නටාවරෙව් වැඩේ අමාරුත් නැති ඈගි ටිකත් අපි යතේ වැඩේ අමාරුත් නැති තෑගි ටිකත් අපි යතේ රත්තරනින් ගෙවන්නේ හිරු දෙවියොයි කියන්නේ 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 මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටාවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටාවරෙව් තොපිට හරිම වාසියක් නට නටාවරෙව් යකෝ තොපිට හරිම වාසියක් නට නටාවරෙව් අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් අනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් විභාගේ විභාගේ ඒ බැලුවත් විභාගේ මේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ විභාගේ තමයි අපේ අභාගේ විභාගේ විභාගේ ඒ බැලුවත් විභාගේ මේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ විභාගේ තමයි අපේ අභාගේ විහිළුවකට හිනාවකට විනෝදයකට වෙන වැඩකට විහිළුවකට හිනාවකට විනෝදයකට වෙන වැඩකට නෑ වේලාව විභාගේ නෑ වේලාව විභාගේ එකේ ඉඳන් 12 දක්වා ලොකු පොඩි හැම පන්තියකම ඇතෙක් වරට විභාගේ ඇතෙක් වරට විභාගේ
ඉරක් හදා ගහක් කොලක් මනුස්සයෙක් පේන්නේ නෑ ඌසපදුම අහන්නේ නෑ කනේ බොන්නේ අඳින්නේ නෑ විභාගේ. Get ready to feel the power, the rhythm, and the sheer energy of live music. The stage is set, the lights are shining, and an electrifying performance is about to take over this hall. What follows is not just music, it's a Western band display that will fill your hearts with excitement, your feet with rhythm, and your souls with melody. So, get ready to cheer, clap, and feel the music in every beat as we proudly present this sensational Western band performance. Ladies and gentlemen, let the music begin. අවසන් මිනිත්තු කිහිපය වෙතයි අද දැන් අපි ළමා වී සිටින්නේ. සුමංගලාවියන් කිසි කලක කිසිදු අභියෝගයකින් පලා යන්නේ නැහැ. යහගුණ නුවණින් පොතපත දැනුමෙන් අත්වැඩ හුරුවෙන් පමණක් නොවේ. සෞන්දර්යාත්මක කලා හැකියාවන්ගෙන්ද අප පොහොසත් දියණිවරු බව අද දිනේ අපේ සොයුරියන් ලොවකට ඔප්පු කර හමාරයි. මේ නිසග හැකියාවන් මුදා හරින්නට අප වෙනුවෙන් සුන්දර වේදිකාවක් නිර්මාණය වුණා. ඒ පිටුපස ශක්තිමත් දැක් බොහොමයක් වෙහෙසුණා. අපගේ ආදරණීය ගෞරවනීය විදුහල්පතිතුමිය ඉමාලි තිරිමාන්න මැතිනියට ප්‍රාථමික අංශභාර සහකාර විදුහල්පති නිසංසලා කල්පගම මැතිනියට නියෝජ්‍ය විදුහල්පති මෑණිවරුන්ට හා සහකාර විදුහල්පති මෑණිවරුන්ට ප්‍රාථමික අංශ ප්‍රධාන දමයන්ත ද සිල්වා ගුරු මෑණියන් ඇතුළු ප්‍රාථමික අංශයේ සීලම ගුරු මෑණිවරුන්ට සෞන්දර්ය ඒකකයේ සීලම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට තොරතුරු තාක්ෂණ ඒකකයේ හා මාධ්‍ය ඒකකයේ සියලුම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට අප විද්‍යාලයේ සියලුම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට විද්‍යාපීඨ පුහුණු ගුරු මෑණිවරුන්ට අනධ්‍යනකාර මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට හා අද මෙහි සැපමෙනි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. අවසානයේ යනු තවත් එක් ආරම්භයක්මයි. අද දිනේ මෙසේ අවසන් වන්නේ ලබන වසරේදී නවම නිර්මාණ රැසක්
තව තවත් සාර්ථකව ඔබ වෙත ගෙනීමේ සුබ අපේක්ෂාවත් සමගිනුයි. එසේනම් මේ නිමාව දකින්නේ සුමගුල් සිඟිතිසර 2025. එසේනම් පතන්නම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද දින උත්සවයේ වැඩ කටයුතු නිමා කරමින් නැගී සිටමු එක්ව ගයන්නට ශ්‍රී ලාංකේය අභිමානයේ ගීතය. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සිරි බරිනී සුරඳි අති සෝමමාන ලංකා දාන ධනයනෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්යා අප හට සැප සිරි සිත සදනා ජීවනයේ මාතා පිළිගනු මෙන අප භක්ති පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා ඔබේ අප විද්‍යා ඔබම අප සංඥා ඔබ වේ අප ශක්තිය අප හද තුල භක්ති ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවනමේ අප මුක්තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර වඩවමින රැගෙන යනු මෙන ජය භූමි කරා එක මවකගේ දරු කැන බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැපමේ නැදුරනදා නමෝ නමෝ මාතා අප ශ්‍රී